මට වෙලාවකට හිතෙනවා මම පිටසක් කළ ජීවියෙක් කියලා බා. හැබැයි මචං මම අනන්තෙන් ආ තරු කුමාරයා නෙමෙයි. තරු කුමාර වෙන්න පුළුවන්. අයි උඹලා අහලා නැද්ද මේ අපි ඇවිල්ලා තරු කොටස් කියලා. ඒ කියන්නේ කොහෙන් හරි මේ අහසින් ඇවිල්ලා බග් ගහලා වැටිච්ච උල්කාපාතක තිබිච්ච අංශු කෑලි වලින් අපි හැදිලා තියෙන්නේ. එහෙම කියනවා. අපි නෙමෙයි කියන්නේ මම නෙමෙයි කියන්නේ ලොකු විද්‍යාඥයෝ තමයි එහෙම කියන්නේ. හොඳ මාතල්ලකේ ගැන මේ අල්ල පනල්ලේ මචං අපේ අම්මා මගේ හඳහන බලලා. මම මචං පෞද්ගලිකව ඔය හඳහන් බලනේවට නම් මාර අකමැති. බල හිතහන්කෝ උදාහරණයකට හඳහනේ කියනෝ මම 25 වෙනිදාට බයික් එකක ඇක්සිඩන්ට් වෙන්න ඉඩ කඩ තියෙනවා. හරිද? මට අර අපලේ තියෙනවා මේ අපලේ තියෙනවා කියලා කියනවා. උඹලා හිතහම් මම ඊට පස්සේ ඕක ඔළුවේ තියාගෙන මුළු පැය 24ම ගෙවන්නේ ওই සිහියෙන්. ඉතින් ඔබ හිතහන් අනාගතේ වෙනේව මට නවත්තන්නත් බැරි නම් මම මොකටද ඒව දැනගෙන ඉන්නේ. මම මේ මූවමන්ට් එකේ එන්ජොයි කරලා ඉන්න එක මට වාසි. මං අහලා තියෙනවා සහ පොඩ්ඩක් ඉගෙනගෙන තියෙනවා. මට මතක විදියට මං හරියට දන්නේ නැහැ. වැරදි නම් නිවැරදි කරපන්. බුදුහාමුදුරුවෝ මත්තූම සූත්‍රයේ එක තැනක ජ්‍යොතිෂ්‍ය ප්‍රතික්ෂේප කරනවා කියලා. ජ්‍යොතිෂ්‍ය කියලා දෙයක් නැහැ. අපේ හිත තමයි හැමදේම කියලා. එතකොට කොහොමද ජ්‍යොතිෂ්‍යකාරයෝ අපිට අපලයක් තියෙනවා. ඒකට අපි පන්සල් ගිහිල්ලා මල් වට්ටි 7ක් තියන්න ඕන. බුදුන්ට මේ පූජාව තියන්න කියලා කියන්නේ. ඊට අමතරව මචං බුදුහාමුදුරුවෝ සියලු කෙලෙස් දුරු කරලා බුද්ධත්වයටපත් උනේ බෝගහයට. හරිද? එතකොට ඒ බෝගහේ අර අපලේ දුරු වෙන්න මේ අපලේ දුරු වෙන්න අරක ලබා ගන්න මේක ලබා ගන්න මේ විභාගේ පාස් වෙන්න කියලා කොළ එල්ලන්න කියන්නේ ඇයි? සියලු දේ අතහැරිය බෝගහේ අපි දේවල් ඉල්ලනකොට ඒක විහිළුවක් වගේ නෙමෙයිද කියපන්කෝ. ඔය වගේම තමයි බං සාත්තර කියන එකත්. හරිද? දැන් සාත්තරයක් අහන්න ගියාට පස්සේ මචං මිනිස්සෙක්ගේ සාමාන්‍ය ජීවිතේ වෙන්න පුළුවන් සිද්ධීන් ගොඩාක් කියනවා. ඔය සිද්ධීන්ගෙන් එකක් දෙකක් ඇත්තටම වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවනේ මචං. සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් එකක් දෙකක් වුණාම අපි හිතන්නේ සාත්තරය ඇත්ත කියලා. ඉතින් සාත්තරයක් ඇත්ත කියලා කියන්න බෑනේ. සාත්තරයක කියන අපේ ළඟම ඉන්න මිනිස්සෙක් අපිත් එක තරහ වෙන ඉඩකඩ තියෙනවා. ඉතින් මචං අපිට යාළුවෝ 60 උටහමාරක් ඉන්නවා. ඕකුන් එක්ක එක මතභේද වෙලා මරාගෙන කොටාගෙන අයින් වෙනවා. ඉතින් ඒක එකක්. ඊට පස්සේ කියනවා අපිට මාර කපලයක් තියෙනවා. අපිට කකුලක අරියාබාධයක් එන්න පුළුවන් අතකාබාධ. මන් දන්නේ නැහැ මේක මගේ පර්ස්පෙක්ටිව් එකෙන් මම විශ්වාස කරන්නේ නැහැ කියලා. හරිද? ඉතින් බං මගේ හඳහන අපේ අම්මා බලලා මට ওই ටික කිව්වට පස්සේ මම ඕක ගැන හිතනවා. දැන් මං අපේ අම්මගෙන් ওই ටික ඇහුවේ නැහැ මචං. අපේ අම්මා කියන්නේ හැදුවා මට කොලේ එවන්න හැදුවා. මං කො මට එවන්න එපා කියලා. මචං ඔය ජ්‍යොතිෂය කියන විෂය ධාරාවේ තියෙන්නේ මිනිස්සෙක් ඉපදෙන ස්ථානය තියෙන්නේ. ඒ ස්ථානයට ඔය අඟහරු සෙනසුරු බ්‍රහස්පති කියන ග්‍රහලෝකවලට දීලා තියෙන එක එක නම් රවි කුජ සිකුරු අරකයි මේකයි කියලා. ඒ ග්‍රහලෝක පිහිටලා තියෙන දුරයි ඒ ග්‍රහලෝක වලින් බලපාන බුරුත්වයයි අනුව අපේ ජීවිතේ ගෙවෙන විදියට. දැන් උඹලා හිතන් අර තියෙන්නේ හඳ අනතන තියෙන. ඊට පස්සේ මෙතන තිබ්බ මොනවද තරු වගේක් තිබ්බ දැන් පේන්නේ නැහැ මචං. හරිද? ඕවා කොහෙ තිබ්බම මට මොකද බං? මට ඇති ඵලේ මොකද්ද? මං ඕක S2 දැකලවත් තියෙනවා. උඹලා හිතහන් වැරදිලා හරි ඉපදෙන වෙලාව නර්ස්ට පොඩ්ඩක් වරදිනොත් තප්පර 2-3ක්. එතකොට ඔය ග්‍රහලෝක තියෙන දුරත් වෙනස් වෙනවනේ. එතකොට මචං මගේ හඳහන වැරදි. එතකොට දෝතිෂ්‍ය බලන මිනිහ කියන එකත් වැරදි. එතකොට ඌ බල කියන ඔක්කොම මගේ වැරදීනේ. ඒ වුණාට අපේ අම්මලා විශ්වාස කරගෙන මට ගඟක මුහුදක නාන්න දෙන්නේ නැහැ. බයිසිකල් එකේ යන්න දෙන්නේ. මොන්නම් මගුලක්ද මේක? තා මචං ඔය හඳහම් බලන මගේ හොඳ බොක්කක් ඉන්නවා. හරිද? ඔය බොක්ක මට දවසක් කිව්වා ඔය හඳහම් බලන්නේ මචං ඔය කසාදයක් බඳිනකොට ඔය ගැලපෙනවද බලන්න. ඔන්න ඕකේ මචං එක තැනක් තියෙනවා යෝනිය කියලා ගලපන. ඔය යෝනිය තියෙන්නේ මචං තමන්ගේ සෙක්ස් පැටර්න් එක කොහොමද බං කියන්නේ? තමන්ගේ කැමති ලිංගිකව හැසිරෙන්න කැමති විදිය. හරිද? ඒකේ මචං තියෙන්නේ යෝනි කියලා එක එක සත්තුන්ගේ නම් වලින්. උදාහරණයකට ගනින් ගෙඹි යෝනි, සැපිනි යෝනි. ඊට පස්සේ මීගොම් යෝනි, වියාග්‍ර යෝනි. ඒවයින් කියවන්නේ සත්වයේ හැසිරීම අනුවලු ඒ අදාළ පුද්ගලයා තමන්ගේ සයනේදී හැසිරෙන්නේ මචං. හරිද? එතකොට ඔක ගලපන්නේ දැන් ගෙඹි යෝනියකට වියාග්‍ර යෝනියක් ගැලපෙන්නේ නැහැ. මොකද ගෙම්බෙකුයි වියාග්‍රේකුයි ඇඳට දැම්මම ගෙම්බ හොයන්නවත් නැහනේ. ඕක ඇවිල්ලා මචං එහෙමලු ගලපන්නේ. ඉතින් මචං ඕකට හඳහනක් ඕනද කියහන්කෝ. දැන් මට පාර්ට්නර් කෙනෙක් ඉන්නවා. මේ ඉන්නේ මගේ පාර්ට්නර් මෙතන. බබා මම මේ වගේ මිනිහෙක්. කතා කරන්න බෑ. හරි කතා කරන්න පැත්තකින් තියන්. ඔක්කොම හැංගීම් දැනීම් තියෙන මිනිස්සුනේ එකපාරක් හැමනිලා බලහන්කෝ. එතකොට තේරුම් ගන්න පුළුවන් මෙයා මට ගැලපෙනවද කියලා. ඕක නිකන් මේ හඳහන් දෙකක් උස්සන් ගිහලා බලලා හරිය නෑ බං. මම මචං ඔය හඳහන් බලන කේස් වලට ජ්‍යොතිෂයට අකමැති වෙන්නේ පොඩි කාලේ බං. අපේ අම්මා සාමාන්‍යයෙන් ඕව බරතරටම විශ්වාස කරන මිනිස්සෙක් බං. මාස 3-4කට පාරක් පවුලේ ඔක්කොගෙම හඳහන් ටික අරන් ගිහලා කායෙන් හරි බලාගෙන එනවා.
බලන් ඇවිල්ලා මචං දවස් 3-4ක් අපිට මස් මාළු කන්නත් නෑ. ජෝතිෂ්‍ය මිනිස්සයා හඳහම් බලන මිනිස්සයා කියනවා අර පන්සලට මේ පන්සලට අරක මේක කරන්න කියලා. ඉතින් මචං සති 2-3ක් යනකම් අපිට සෝයයි හතුයි මාළු මිරිස් ඇතුළට අල පුරවපුවයි මාළු වෙනුවට එක ආදේශක විතරයි. හරිද? ඉතින් මචං ඉස්සර ඉඳන් මට ඔය හඳහම් පේන්න බෑ. හැබැයි පස්සේ ටිකක් ලොකු වෙනකොට ඔය ගැන හිතලා බලද්දි කොහොමත් පේන්න බෑ. හරිද? ඒ හින්දා අන්තිම තැන මම හඳහන් බලන්න කැමති නෑ. මේක ඇවිල්ලා මගේ පර්ස්පෙක්ටිව් එක මගේ කෝණේ උඹලා වරද්දව ගන්න එපා. උඹලා මට කියන්න බෑ හඳහන් බලන්න කියලා. හරිද?